හෙලෝ කොහොමද යාලට අද මේ මාසේ 31 වෙනිදා වෙසක් පොහොයට පහුවදා අපි මේ අද ඇවිත් ඉන්නේ පින්නවල විරුද්ධ සත්වෝද්‍යානයට. අපිට නිවාඩු හම්බෙන හරිම කලාතුරකින්නේ. ඒ හන්දා අපි හිතුවා හම්බුන නිවාඩුවේ ගෙදර අයත් එක්ක කොහෙරි යන්න ඕනි කියලා. ඒ නිසා තමයි අපි අද මෙහෙ එන්න තීරණය කළේ. ඒකට හේතුව අපිට සිංහල අලුත් අවුරුද්දට මගේ ගමේ යන්න බැරි වුණා. ඒ නිසා අපි වෙසක් එකට තමයි ආවේ. ඒ ආව ගමන් අපි හිතුවා මේගොල්ලොත් එක්ක කොහේරි යන්න ඕනේ කියලා. ඒ නිසා තමයි පින්නවල සත්වෝද්‍යානයට අපි එන්න ඕන කියලා හිතුවේ. දැන් අපි මේ මේන් ගේට් එකෙන් ඇතුළට ඇවිල්ලා ටිකට් කවුන්ටර් එක ගාවට යන ගමන් තමයි ඉන්නේ. ඇතුළු වෙන තැනම හාවෝ, පාත්තයෝ, තාරාවෝ, ගිනි කුකුලෝ, චීන පාත්තයෝ, ඒ වගේම ඈයෝ වගේ හාවෝ වගේ සත්තු ඉන්නවා. මෙතන ඉන්න ඇලි ගොනා මේ ඉන්නේ මීමින්නෝ. හරියට ඉන්න තැනත් හොයාගන්න අමාරුයි. ගල් අස්සේ උණ පඳුරු අස්සේ තමයි හිටියේ. ඒ වගේම බර්ඩ් ෆීඩින් ඒරියාවකුත් තිබුණා. හැබැයි එතන කවුරුත් හිටියේ නැහැ. බර්ඩ් ෆීඩ් කරන්න අවස්ථාවක් එතන තියෙනවා කියලා ගහලා තිබුණාට එතන කවුරුත් හිටියේ නැහැ. මේ ඉන්නේ ඔරික්ස් ගවයා. හැබැයි අපි මෙතන දැක්කේ එක ගවයයි. මේ ඉන්නේ බූරුවෝ. බූරුවෝ නම් ගොඩාක් හිටියා. අපි ඒ ගමම ෆැමිලි එකේ මතක සටහන් ටිකකුත් ගත්තා. මෙතන ඉන්නේ එමු කියලා සතෙක්. මේ ඉන්නේ මෝ. මෙයාලගේ නම නම් ඇත්තටම මතක නැහැ. අපි දැන් මේ ඇතුල් වෙන්න යන ජලජ පක්ෂීන් ඉන්න ඒරියා එකට. හරිම ලස්සන මල් වැල්ගිය පාලමක් උඩින් තමයි යන්න තියෙන්නේ. නෙට් වලින් කවර් කරලා තමයි තියෙන්නේ. හැබැයි අපිට ඇතුලෙන් වගේ ගිහිල්ලා බලන්නත් පුළුවන්. අපි දැන් ඇතුළට ඇවිත් ඉන්නේ.
එතකොට එයාලව හොඳට පේනවා. මෙන්න මෙයාලා නම් ගෝණු වෙන්න ඕන. ඒත් හරියටම දන්නේ නැහැ. හැබැයි එයාලා හරිම ෂෝක්. ෆොටෝස් ටික ගන්නහම් බලාගෙන හිටියා. දැන් අපි යන්නේ කිඹුල් අරණට. ඇතුල් වෙන තැන විස්තර තියෙන මැදිරියකුත් තියෙනවා. දැන් අපි කිඹුල් අරණට ඇතුල් වෙලා ඉන්නේ. මෙතන කිඹුල් වර්ග දෙකක් ඉන්නවා. හැබැයි අපි දැක්කේ එක්කෙනයි. ඒත් අපි දන්නේ නැහැ ඒ මොන කිඹුල් වර්ගෙද කියලා. මේ ගොඩක්ම පාසි බැඳිලා ජලජ ශාක වැවිලා තියෙන දේ හරිම ලස්සනයි. හැබැයි ජලය පැහැදිලිව පේන්නේ නැහැ. බලන්නකො මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. මේ ලේන පැටියට ටිපි ටිප් එකක් හම්බෙලා. එයා හරිම ෂෝක් ලේන පැටියෙක්. කිසිම විදිහකට බයක් නැහැ මිනිස්සුන්ට. මගේ හස්බන්ඩ්ුත් ගොඩාක් වෙලා එතන වෙලා හිටියා. අපිත් ෆොටෝස් ගත්තා. ඒත් කිසිම ගානක් නැහැ. ටිපි ටිප් එකක ඉන්නවා. මෙතනින් ඇතුල් වෙන තැන ඉන්නේ මියර් කැට් සහ ලීම කියලා සතෙක්. ඉස්සරෝම ඉන්නේ ලීම. ඊට පස්සේ මියර් කැට්ස්ලා ඉන්නවා. බලන්නකෝ යාළුවගේ හැසිරීම හරිම කියුට්. සමහරක් අය වෙරි වෙලා වගේ නිදි. සමහරක් කට්ටිය හරි අමුතු ඇක්ෂන්ස් තමයි දාන්නේ. මෙතන ඉන්නේ මියර් කැට්ස්ලා. හැබැයි ඒගොල්ලෝ පේන්නේ නැහැ. අර බම්බුවක් වගේ තියෙන එක ඇතුළට වෙලා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. හරිම අමාරුවෙන් වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ. දැන් අපි එතනින් එළියට ඇවිත් ඉන්නේ. මේ ඉන්නේ උණහපුලුව. උණහපුලුව දෙන්නෙක් හිටියා. පරිසරය නම් හරිම ලස්සනයි. මෙතන නිකන් ෆොටෝස් ගන්න වගේ ලස්සනට තිබුණ නිසා අපි ෆොටෝස් ටිකකුත් ගත්තා. දැන් අපි යන්නේ දිවි අරණට. හඳුන් දිවියා වල් බලලා වගේ සත්තු ඉන්නවා. මේ ඉන්නේ හඳුන් දිවියා. එහෙට මෙහෙට ඇවිදයිද තමයි ඉතින් ඉන්නේ. මේ තියෙන විල්පත්තු වංගනය. ඇතුලේ ඉන්නේ ලෙපර්ඩ්ලා. හැබැයි ඉතින් ලෙපර්ඩ්ලා එක්කෙනයි හිටියේ. බලන්නකෝ එයාත් ඉන්න විදිහ. මෙයා මෙතන ඉන්නවා කියලා හොයාගන්න අපිට සෑහෙන වෙලාවක් ගියා. හිතා ගන්න බෑ කොහොමද මෙච්චර බැලන්ස් එකේ ඉන්නේ කියලාවත්. මේ ඉන්නේ වල් බලලා. මෙන්න මේක ඇතුලේ එක්කෙනෙක් හිටියා. ඊට පස්සේ අපි දැක්ක ගලක් උඩකුත් මේ එක්කෙනෙක් ඉන්නවා. මෙයාගේ නම නම් ඇත්තටම මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන් යන්න. දැන් අපි යන්නේ වලස්සරණට. ඔය ඉන්න
ඉන්නේ බිත්තියක් වටේට ඇවිද ඇවිද එක වලහේ. හැමතැනම ගොඩක් වෙලාවට හිටියේ එක්කෙනයි දෙන්නයි වගේ තමයි සත්තු. වලස්සු ගැනත් තියෙන පොඩි මැදිරියක් තියෙනවා. මෙන්න ඉන්නවා ව්‍යාග්‍රයා. බලන්නකො හරිම ලස්සනයි. ඒ වගේම හරිම භයානක සතෙක්. ෂූට් එකට පොඩි රංගනයකුත් දාලා තමයි එයා ඔය දැන් ඔය යන්න හදන්නේ. පේනවනේ අහිංසකෙක් වගේ නිදාගෙන ඉන්න විදිහ. දැන් අපි මේ ඇතුල් වෙන්න හදන්නේ සමනල උයනට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන පාරවල් දෙකක් තියෙනවා. අපි ගියේ පහළ පාරෙන්. හැබැයි එතනින් නෙමෙයි යන්න ඕන උඩ පාරෙන්. හරි පාර උඩ පාර. සමනලුන්ගේ පස්සේ යන එක තමයි අමාරුම වැඩේ. ඒගොල්ලන්ව කැප්චර් කරන එක හරිම අමාරුයි. සමනල්ලු බලන්න නම් මෙතන හරිම සියුම්ම බලන්න ඕනේ. ගොඩක් ඉන්නවා. හැබැයි එකපාරටම පේන්නේ නැහැ. ලස්සන සමනල්ලු ගොඩක් ඉන්නවා. ඒ වගේම මෙතන සමනල්ලු ගැන මැදිරියක් තියෙනවා. ඉස්සරහට ලස්සන සමනල්ලු කීප දෙනෙක්ගේම වීඩියෝස් ක්ලිප් ටිකක් අපි ගත්තා. මේ ඉන්නේ හරිම පුංචි සමනල්ලු තමයි ඉන්නේ. හොයාගන්න හරිම අමාරුයි. මේ ඉන්නේ මම දැක්ක ලස්සනම සමනල්ලුන්ගෙන් එක්කෙනෙක්. මෙතන සමනල්ලු පොකුරක් හිටියා. හැබැයි වීඩියෝ කරනකොට ඒක පේන්නේ නැහැ. ඒ ගස්වල කොළවල වහලා ඉන්නේ ඒ සමනල්ලු. හැබැයි පේනවා හරිම අඩුයි. මේ ඉන්නේ තව ලස්සන සමනලෙක්. එයා හරිම නිල් පාට උරු සමනලෙක්. මේ ඉන්නේ ඉත්තෑවෝ. ඉත්තෑවෝ නම් ගොඩාක් හිටියා. මේ ඉන්නේ මැකෝ ගිරව්. හැබැයි ජෝඩුවයි හිටියේ. වැඩි ප්‍රමාණයක් නම් හිටියේ නැහැ. ඔය දෙන්න තමයි හිටින් හිටියේ. මං හිතන්නේ ඒගොල්ලෝ නානවද කොහෙද? දැන් අපි සූ එකේ ගොඩාක් දේවල් බලලා ඉවරයි. ගොඩාක් දේවල් කියන්නේ හැමදේම වගේ බලලා ඉවරයි. මෙතනින් එහාට එහෙම බලන්න දෙයක් නැහැ. මෙතනින් එහා පැත්තට තියෙන්නේ එක්සිට් වෙන ගේට් එක. දැන් අපිට ගොඩාක් බඩගිනි වෙලා ඉන්නේ ඇවිදලා මහන්සි. අපි දැන් එක්සිට් වෙලා හදන්නේ මොනවා හරි කන්න හොයාගන්න තැනකට යන්න. වෙසක් එකට පහවදා නිසා කෑම ගන්න එහෙමත් තැන් තිබුණේ නැහැ. හැබැයි බලන්නකෝ අපිට හම්බුණ දේ.
මේ තියෙන කුරක්කන් කැඳ. අපිට කුරක්කන් කැඳ දන්සලක් හම්බුණා. හරිම රසයි. මගේ මේ පළවෙනි වතාව කුරක්කන් කැඳ බොන. කජු එහෙම ගොඩාක් දාලා හරිම රසට මේ ලෝභ නැතුව හදලා තියෙනවා. ඒගොල්ලන්ට ගොඩාක් පිං මේ අපේ බඩගින්න නිවනවට. කැඳ එක බිව්වට පස්සේ අපිට ආයෙ දවල්ට කන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ අපි ආවේ අලි අනාථාගාරයේ අලි බලන්න. අපි දැන් ඉන්නේ එන්ට්‍රන්ස් එක ගාව. එන්ට්‍රන්ස් එකෙන් දකුණු පැත්තට වෙන්න ටිකට් කවුන්ටර් එකයි ඒගොල්ලන්ගේ රූටින් එකයි දාලා තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වුණාට වඩා අඩු රූටින් එකක් තමයි තියෙන්නේ. අපි හිතුවා මිල්ක් ෆීඩින් ඒ වගේ දේවල් මේකේ ඇති කියලා. හැබැයි ඒගොල්ලන්ගේ දැන් තියෙන රූටින් එකේ තියෙන්නේ ඒගොල්ලන්ව නාවන්න එක්කන් යන එකයි අපව එක්කරන් යන එකයි විතරයි. ඒ වගේම මෙතන ඉන්න අලිත් බලන්න අපිට පුළුවන්කම හම්බ වෙනවා. ඒගොල්ලෝ ගැන විස්තර මෙතන ඉන්න අයට හම්බෙන දේවල් මොනවද? ඒ වගේ දේවල් මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. මෙන්න මෙතන අට්ටාලයක් තියෙනවා. එතන අට්ටාලේ සල්ලි ගෙවලා පළතුරු අලින්ට කවන්න කැමති අයට එතෙන් ගිහිල්ලා අලින්ට සමීප වෙලා ෆොටෝස් ගන්න ගමන් පළතුරු කන්න දෙන්න පුළුවන්. මෙන්න මෙයාගේ පිට කහනවලු. අපි දැන් යනවා අලි නාවන වෙලාව වෙනකන් නිදහසේ ඉඳගෙන ඉන්න පුළුවන් තැනකට. දැන් අපි මේ ඉන්නේ මැද හරිය තැනක. මෙතෙන්ට අලි නාවන්න එක්කන් යනවා වගේම එක්ක නාවල එක්කන් එනවත් පේනවා. අනෝ කවුද මෙතන වැඩියෙන්ම විවේක ගන්න කියලා. අපි මේ ඉන්න තැනට නාන්න යන අලි නාලා එන අලි දෙගොල්ලම හොඳට බලා ගන්න පුළුවන්. ඔය එන්නේ නාන්න යන අලි ඔතන එකතු. ඒගොල්ලෝම රැස් කරනවා. රැස් කරලා දකුණු පැත්තෙන් නාලා එනාලි එනවා. අරගොල්ලෝ හිටපු තැන්වල යාඩ් වලින් එළියට අරන් අතෙන්න ගත්තට පස්සේ ඒ යාඩ් වලට මේ නාලා එනාලි ගිහිල්ලා දානවා. ඊට පස්සේ ඒගොල්ලෝ එතෙන්න ගියාට පස්සේ නාන්න යනාලි ওই පාර දිගේම එක්කරන් යන එක තමයි මේගොල්ලෝ කරන්නේ. අපි ආවේ හවස අලි නාන්න යනවා බලන්නනේ. ඒකෙන් උදේ නාන්න ගියාලි එන එකයි දවල් නාන්න යනාලි දෙකම අපිට බලා ගන්න පුළුවන් වුණා. නැත්තම් අපි උදේ නාන්න ගියාලි ආපහු එනකම්ම ලොකු වෙලාවක් එතන අපිට බලන්න ඉන්න වෙනවා. අපිට දැන් හවස බලන්න ආපු එකෙන් යන එකයි එන එකයි දෙකම අපිට බලා ගන්න පුළුවන් වුණා. බලන්නකො නාලා කරලා සුවඳ ගහ බෝල ගෙඩි වගේ එන හැටි. මේ යාඩ් එකට මේ අලි මෙහෙම යනකොට ඔය යාඩ් එකේ හිටපු අලි තමයි එහා පැත්තෙන් නාන්න යන්න එළියට අරගෙන එක තැනකට රැස් කරගෙන ඉන්නේ. දැන් මේ එන්නේ ඒ යාඩ් එකෙන් එළියට ගත්ත අලි. අපි දැන් හදන්නේ අලිනානි ස්ථානයට මෙතනින් එක්සිට් වෙලා යන්න. ලක්සල තියෙන තැනින් එළියට තමයි එන්න තියෙන්නේ. ඊට කලින් අපි ස්වනියක් අපේ මතකයන් විදිහට අරගෙන යන්න ඕන හන්දා අපි මැග්නට් එකක් ගන්න තමයි මේ ආවේ. අපි ගොඩක් වෙලාවට අපි යන තැන් වලින් මතකයක් විදිහට මැග්නට් එකක් අරගෙන යනවා. අපි දැන් මෙතනින් මේ මැග්නට් බලන්න තමයි
ඇවිත් ඉන්නේ. අපි දැන් මේ අලි නාන තැනට තමයි ඇවිත් ඉන්නේ. ගොඩාක් කට්ටිය අලි නාන වෙලාවට මෙතෙන් රැස් වෙනවා අලි නාන හැටි බලන්න. මේ වෙනකොට අලි කීප දෙනෙක්ම නාන්න ඇවිත් ඉන්නේ. අපි හිතුවේ මේ අලි විතරයි නාන්න ඉන්නේ කියලා. හැබැයි බලන්නකෝ ඊට පස්සේ වෙන දේ. බලන්නකෝ කඩාන දෙන අලි ගොඩාරියක් ආවා. මට නම් හිතා ගන්න බැරුණා මේ අලි කොහෙද හිටියේ කියලාවත්. ඒ තරමට අලි විශාල ප්‍රමාණයක් නාන්න එක්කරන් ආවා. මම මෙතනදී සමස්තයක් වශයෙන් අලි කිව්වට මම හරියටම දන්නේ නැහැ අලි සහ ඇත්තු වෙන් කරලා අඳුරගන්න. ඒ නිසා තමයි මම හැමෝටම අලි කියලා කියන්නේ. ඒ ගැන වැඩි හිතන්න එපා. මේ අලි මෙහෙම නාන්න ආපු විදිය හරිම කියුට්. මං හිතන්නේ අද හරියම ලස්සන දවසක්. පවුල ඇත් එක්කත් නිදහසේ කාලය ගත කරලා ඒගොල්ලොත් එක්කත් විනෝද වෙන්න හම්බෙලා ලස්සන දේවල් ගොඩකුත් දැකලා අපි දැන් හදන්නේ ගෙදර යන්න. එහෙනම් අපිත් එක්ක දවස පුරාවටම එකතු වෙලා හිටපු ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.